පීට්සා එක අපි හදන්නේ දර ලිපේ ඒ වගේම වැඩි අම්ද්‍රව්‍ය ප්‍රමාණයක් යොදා ගන්න නැතුව තමයි හදන්නේ. අපි දැන් බලමු මේ පීට්සා එක හදන්නේ කොහොමද කියලා. මම සාමාන්‍ය ප්‍රමාණය පීට්සා දෙකක් තමයි අද හදන්නේ. ඒකට මම පාන් පිටි ග්‍රෑම් 250ක් ගත්තා. ඒකට මම සීනි හැන්දක් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ආප්ප සෝඩා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් කවලම් කරගෙන ඇල් වතුරෙන් අනා ගන්නවා. ඇල් වතුර එකපාරම එකතු කරන්නේ නැතුව ටික ටික එකතු කරලා අනා ගන්න. මේ විදිහට පිටිගුලිය අනා ගන්න. පොල් තෙල් ටිකකුත් දාලා හොඳට විනාඩි 5ක් විතර පිටිගුලිය හොඳට නීට් කරගන්න. මේ මං අනාගත්ත පිටිගුලිය මේක දැන් පැය භාගයක් විතර ටික වෙලාවක් තියා ගන්නවා. ඊට පස්සේ තමයි අපි පීට්සා එක හදන්න ගන්නේ. දැන් මේ පැය භාගයකට පස්සේ අපි අනාගත්ත පිටිගුලිය මම පීට්සා දෙකක් අද හදාගන්න නිසා සමාන කොටස් දෙකකට පිටිගුලිය කඩා ගන්නවා. එක සැරේම අද පීට්සා දෙකක් හදනවා. හරිම ලේසි ක්‍රමයකට. මේ සාස් පාන ඇතුලේ පීට්සා එකයි සාස් පාන තියෙන්නේ උඩ පීට්සා එකයි. අපි දැන් මේ දෙක හදාගමු. පැටිය හොඳින් මම පොල් තෙල් ගාලා අරන් තියෙන්නේ. දැන් පිටිගුලිය අරගෙන පැටිය හොඳින් වඩා ගන්නවා. අපි මේ පීට්සා එක හදන්නේ දර ලිපේ. අවන් නැතුව පීට්සා හදන්න නැතුව ඉන්න අයට මම මේ හදන විදියට හදලා බලන්න. හොඳට හදාගන්න පුළුවන්. ඒ වගේම වැඩි අම්ද්‍රව්‍ය ප්‍රමාණයක් දාන්නෙත් නෑ. මම අද චීස් දාන්න නැතුව තමයි මේ පීට්සා එක හදන්නේ. ඒ වෙනුවට බිත්තර තමයි දාන්නේ. ඔයාලත් මගේ හදන මේ ක්‍රමයට හදලා බලන්න. හොඳට හදාගන්න පුළුවන්. පැටි දෙකේම පිටිගුලිය තුනී කරගත්තා. වටේ පොඩ්ඩක් ඝනකම වැඩිපුර ගන්න. දැන් කෑරුප්පුවක් අරගෙන රොටි එකේ මෙහෙම සිදුරු විද ගන්න තැනින් තැන. දැන් පීට්සා සෝස් එක හදාගමු. මම ටොමැටෝ සෝස් ගත්තා. ඒකට කෑලි මිරිස් ඇති භාගයක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්නවා. හොඳින් කවලම් කරගන්නවා. පීට්සා එක සරස ගන්න මං ගත්තා මාළු මිරිස්, බීලුණු, බැඳපු සොසේජස්, තක්කාලි. ඔයාලගේ තියෙනවා නම් බැඳගත්තු චිකන් ගන්නත් පුළුවන්. අද මං ළඟ චිකන් තිබුණේ නෑ. දැන් හදාගත්ත සෝස් එක පීට්සා එකේ දාගන්න. පීට්සා එකේ හැමතැනම සෝස් එක හොඳින් දාගන්න. දැන් හදාගත්ත පීට්සා එකේ උඩ බීලුණු, මාළු මිරිස් තියලා සරස ගන්නවා.
මේ තියෙන්නේ අපි දැන් සරසගත්ත පීට්සා එක. අපි ඒක උඩින් බිත්තරේ දාගන්න ඕනේ. ඔයාලා කැමති නම් මේ විදිහටම ගසන්න නැතුව දාගන්නත් පුළුවන්. මම පොඩ්ඩක් ගසලා දාගන්නම්. එකකට එක ගානේ මම බිත්තර දෙකක් ගත්තා. බිත්තරේ උඩින් දාගන්න. දැන් පීට්සා එකේ උඩට ලුණු කුඩු සල්පයක්, කම්මිරිස් කුඩු සල්පයක් උඩින් ඉහදන්න. අපි අද පීට්සා එක හදන්නේ දරලිපේනේ. දරලිපේ පීට්සා එක හදාගන්න මං ටිකක් ලොකු සාස් පානක් ගත්තා. ඒක ඇතුලෙන් පීට්සා එක තියාගන්න මේ වගේ පොඩි රැක් එකක් ගත්තා. දැන් අපි පීට්සා එක තියෙන විදිහ බලමු. මේ සාස් පානේ ඇතුලේ තියෙන පීට්සා එක මේ විදිහට පීනින් වහලා දෙකම එකට තියාගන්න. මේ විදිහට අපිට එක සැරේ පීට්සා දෙකම හදාගන්න පුළුවන්. නැත්නම් එක එක හදාගන්න ගියොත් ටිකක් වෙලා යන නිසා මේ විදිහට දෙකම එකට තියලා දැන් ලිපෙන් තියාගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ලිපෙන් තියලා පැය භාගයක් තැම්බෙන්න තියාගන්නවා. පැය භාගයකට පස්සේ පීට්සා හොඳට තැම්බිලා තියෙනවා. තැටි ඇලිලෑම නෑ, ගලව ගන්නත් ලේසි. පීට්සා දෙකම හොඳට හරි ගිහින් තියෙන්නේ. අපි දැන් එක පීට්සා එකක් කපලා කාලා බලමු කොහොමද කියලා රස. ඇත්තටම හරිම රසට තිබුණා ඒ පීට්සා එක. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. අලුත් වීඩියෝකින් ආයෙත් නම් හැමෝටම බුදු සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.